ඔයාලට සින්දුවන්න තාම ස්පීකර් එකක් නැද්ද? ඒ ස්පීකර් ඔයාලට යන තැන ගෙනියන්නත් ඕනද? එහෙනම් මෙන්න ඔයාලට ගෙනාවා සුපිරි සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන සුපිරියට බේස් වදින හයි ෆිල්ටර් බ්‍රෑන්ඩ් එකේ මියුසික් බොක්ස් එකක්. අද මේ ගැන වැඩි විස්තර කතා කරමු. යන රිවිව් එකට. guys දැන් අපි මේක අන්බොක්ස් කරගමු. අන්බොක්ස් කරන්න කලින් කියන්න ඕනේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද මේකේ ෆීචර්ස් මේක ගත්තේ කොහෙන්ද මේකේ ප්‍රයිස් කොහොමද මේ වීඩියෝ එක අන්තිමට ඔක්කොම කතා කරනවා. ඒකින්ද වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ guys channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකකුත් දාගෙන යන්න. මුලින්ම box එක බලමු. box එකේ සදාන් වෙලා තියෙන features අතර 100 watt output power, RGB lights, dual wireless microphones, TWS function සහ 1200 mAh battery එකක් තියෙනවා. හරි guys දැන් අපි මේක unbox කරගමු. මේක unbox කරගන්න අපිට මෙතන නම ගහලා තියෙනවා High Future Music Box එක. මේකේ brand එක තමයි Music Box. හරි අපි මේක unbox කරමු. Hey guys අපිට unbox කරද්දිම මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා dual wireless mic දෙක. සෑම මෙතන box එක තියෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ මෙන්න මේ High Future Music Box එක. ඊට පස්සේ guys ඇතුලේ තියෙනවා අපිට කරේල්ල ගන්න පුළුවන් ස්ට්‍රැප් එක. ඊට පස්සේ තියෙනවා මේක ඇතුලේ පොතව box එකක් තියෙනවා. ඒකල තියෙනවා user manual, warranty card, charging cable එක, aux cable එක තියෙනවා. මෙහෙම තමයි අපිට unbox එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි guys මෙහෙම තමයි අපිට unboxing එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ price range එකේ microphone දෙකක් දෙනවා කියන්නේ dual wireless ලොකු plus point එකක්. ඉතින් දැන් කතා කරමු මේකේ design and build quality එක ගැන. design එක ගැන කතා කරොත් speaker එක premium feel එකක් දෙනවා. front grill design එකත් ලස්සනයි. side strap එක නිසා අපිට එහෙම ගෙනියන්නත් පහසුයි. control buttons ටික හොඳට arrange කරලා තියෙනවා. ඒ වගේම volume, play, push, equalizer controls වගේ හැමදේම ඉක්මනින් access කරනවා. දැන් මේකේ features පැත්ත කතා කරමු. මේකේ features පැත්ත බැලුවොත් මේ speaker එකේ 100 watt output power, RGB lightning effect, dual wireless microphone, Bluetooth connectivity, TWS pairing, multi-band equalizer support, 1200 mAh battery, power bank function. High Future මේ features ටික මේකේ තියෙනවා. ඒ වගේම live recording සහ power bank function එකත් support කරනවා. දැන් අපි මේකේ වැදගත්ම කොටස sound test කරලා බලමු. හරි guys දැන් ඉතින් මම මේකේ sound test කරන්න copyright free music එකක් දානවා. අපි බලමු sound කොහොමද කියලා. bass නම් වදිනවා guys හොඳටම. කොහොමද guys sound test එක? මම හිතනවා high volume එකේ vocals clear ඇහෙනවා. ඒ වගේම bass එකත් මේ size එකේ speaker එකකට නම් හොඳටම හොඳයි. party songs, DJ tracks සහ karaoke වලට නම් මේ speaker එක හොඳ performance එකක් දෙනවා. හරි guys දැන් අපි microphone test කරලා බලමු. මේක connect කරගන්න මාර ලේසි. speaker එක on කරලා තියෙද්දි මේ power button එක long press කරන් හිටපුවම ඔන්න. ගොඩක් හොඳයි guys. ගොඩක් දුරට තියෙද්දි ඇහෙන්නේ නැහැ. හොඳ මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරගන්නත් මාර්ම ලේසි. ඔයාලට ඇහෙන්නේ guys ස්පීකර් එක මයික් එක කනෙක්ට් කරපුවම හොඳ ක්ලියර් විදියට ඇහෙනවා. ලොකු ගණන් මයික් වගේ නෙමෙයි. ඉතින් මේක හොඳ ක්ලියර් විදියට සාමාන්‍ය කැරබි නයිට් එකකට වගේ හොඳයි. කැරබි නයිට්, ෆැමිලි ගැදරින්ග්ස් සහ ස්මෝල් ඉවෙන්ට්ස් වලට මේ මයික් දෙක ගොඩක් යූස්ෆුල් වෙනවා. මේ බැටරි එක ගැන කතා කරොත් එහෙම guys 1200 mAh බැටරි එකක් තියෙන නිසා අපිට දීර්ඝ කාලයක් යූස් කරන්න පුළුවන්. සිංගර් එකෙන් අපිට ගන්නකොට කිව්වේ පැය 4ක් ෆුල් charge කරලා පැය 6ක් එක දිගට අපිට අහන්න පුළුවන් කියලා සිංගර්. ඒ වගේම guys මේ ස්පීකර් එකේ මේ power bank feature එක තියෙනවා. ඒක නිසා ඔයගලන්ට emergency වෙලාවක වුණත් ෆෝන් එක charge කරගන්න පුළුවන්. හරි ඉතින් guys දැන් අපි බලමු මේක වාසි සහ අවාසි. මේකේ වාසි තමයි guys powerful sound, good bass, free wireless mic දෙකක් හම්බ වෙනවා, RGB light, portable design සහ large battery. ඉතින් guys මේකේ අවාසි තමයි ටිකක් බරයි. ඒ වගේම outdoor event වලට තවත් power තිබුණා නම් හොඳයි. ඉතින් guys දැන් අපි අවසාන වශයෙන් කතා කරමු මම මේක ගත්තේ කොහෙන්ද මේකේ price කීයද කියලා. හරි ඉතින් guys මම මේක ගත්තේ සිංගර් එකේ.
ඉතින් ඒකෙන් මම ගත්ත ප්‍රයිස් එක තමයි රුපියල් 39990. රුපියල් 39990කට මම හිතනවා මේක හොඳ ඩීල් එකක් කියලා මට. මේ මියුසික් බොක්ස් එක ස්පෙෂලි කැරගි වලට, පාටි වලට සහ ෆැමිලි එන්ටර්ටේන්මන්ට් වලට ගන්න කෙනෙක් නම් කන්සිඩර් කරන්න පුළුවන්. හරි ඉතින් guys කොහොමද රිවිව් මම හිතනවා මේ බජට් ස්පීකර් එකක් ගන්න ඉන්න කෙනෙක්ට නම් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒකම කියන්න මගේ WhatsApp channel එක, TikTok channel එක සහ Facebook channel එක ඒ channel තුනම follow කරන්න අනිවාර්යෙන්ම. ඒ වගේම ඒ channel තුනේ link තුන මම පල්ලෙහා description එකෙන් දාලා තියන්න. කියන්න ඕනේ subscribe 100 ගහන්න තව 34ක් වගේ ඕනේ subscribersලා subscribe කරන්න වීඩියෝ බලලා. ඒකම කියනවා like එකකුත් දාන්න යන්න වීඩියෝ හොඳයි නේ. ඔයගලගේ අදහස පල්ලෙන් comment එකකුත් දාන්න. ඉතින් අදට ගින් එන්නම් මම send vibe band review